යාළුවනේ ඉතින් මේ තියෙන්නේ අපෙන් කස්ටමර් කෙනෙක් ඕඩර් කරපු නයිමිරිස් පැල 300ක ඕඩරයක්. ඉතින් ඒ කස්ටමර්ට වගා මාධ්‍ය හදාගන්න අපහසුයි කියලා තමයි අපිට ඕඩර් එක ලබා දුන්නේ. ඉතින් අපි මේ පැලේ මල් පිපෙන මට්ටමට එනකන් නඩත්තු කරනවා. ඉතින් එතනින් පස්සේ ඒගොල්ලොන්ට අරන් ගිහිල්ලා ඒගොල්ලොන්ගේ හරිතාගාරේ හෝ එලිමහන් ආර්දාව රසිත් ගුහේක වගා කරන්න පුළුවන්. ඉතින් නයිමිරිස් වගාවේ වගා මාධ්‍ය හදාගන්නේ කොහොමද, ඊට අමතරව පොහොර භාවිතා කරන්නේ කොහොමද කියලා ඉදිරි වීඩියෝ වලදී මම ඕගොල්ලන්ට ලබා දෙන්නම්. ඊට අමතරව ඕගොල්ලන්ට මේ වගේ පොහොර භාවිතා කරන්න කොහොමද කියලා මම වීඩියෝ පියවරෙන් පියවර දාන්නම්. මේ ඇවිල්ලා ඩීමෝ කම්පැනියමුයි යාරමිලා කම්පැනියමුයි කම්පැනි දෙකෙන්ම පොහොර භාවිතා කරන්න කොහොමද කියලා මම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් යාළුවනේ නයිමිරිස් පැල, මාළු මිරිස් පැල අපේ ලබා ගන්න පුළුවන්. මේ ප්‍රභේදය ඇවිල්ලා නයිමිරිස් නම් ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් ජම්බෝ. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍ය නම් මට WhatsApp message එකක් දාන්න. ඉතින් ඒ වගේම TikTok channel එක follow කරලා තියාගන්න. ඉදිරියට ඕගොල්ලන්ට නයිමිරිස් වගාව ගැන වීඩියෝ මම අරගෙන එන්නම්. ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න.